අනුෂා මම යනවා පරක්කු වුණා. ලේස්තිලා ඉවරද? ඔව් ලේස්තිලා ගෝ. අරගෙන යන්න. කෑම එක. දවස් ගානක් දැන් පිළියන්නත් බැරි වුණා වැට්ටේ. නේ ඒක නෙමෙයි. මේ ගෙදර බඩුත් නැහැ. කීයක් හරි දෙන්න හොයද මම මොන බඩු ටිකක් දෙන්නේ. ඉන්නකො බලන්න පර්ස් එකේ තිබුණා කල්ලි වගේ. මේක තියාගන්න. මේක මම තියාගන්න බස් කුලියට. එහෙනම් ගිහින් එන්නකො පරිස්සමෙන්. මම යනවා එහෙනම්. ඔයා මොනා කරන්නේ? ඉක්මන් කරලා කෑමක් ගන්න දෙන්න. පරක් වුණාද? මේ නෑලෝ. හරියා. මේ ඒක නෙමෙයි. කීයක් හරි දෙන්නකෝ. තෙල් එහෙම ඉවරයි. බඩු ටිකක් කන්න. ඊයක් දුන්නානේ. මම ගෙනාවා ඉතින්. ගෙනාවා ඒ වුණාට දැන් අද ඉතින් ආයි ඉවරයි. දැන් 1000ක් තියෙනවා මෙතන. 1000 නම් මදි වෙයි. තව කීයක් හරි දෙන්නකෝ. මට යන්න බස් කුලිය ඇති. මේ 2000ක් තියෙනවා. ඒක තියාගන්න දෙනවා. මම යනවා. හරි එහෙනම් පරිස්සමෙන්. ඔයාවද? ආවද වැඩරලා? කතා කරේවත් නැහනේ. සද්දයක් ඇහුනෙත් නැහැ. පුටුවක් අරන් එන්නකෝ. ඇයි ඒ? ඉඳගන්නකෝ මාරේ වැඩක් නේ උනේ අද. ඇයි ඒ? මම බස්සෙන් බස්සට මාරු වෙන්න බෑ. එදිනම් ගිහිල්ලා ඒ පරක් වෙලා යනවා කියලා මාව වැඩපලෙන් අස් කරා. එන ගමන් නම් මම වැඩක් බැලුවා. දැන් කොහොම අපි ජීවත් වෙන්නේ? දැන් හැමදාම දැන් ඉස්කෝලේ ප්‍රශ්නයි ළමින්ගේ වැඩ කටයුතු දැන් අපිට මේ කාඩි මිටින් අනුවනේ වලට දැන් කොහොම බැලන්ස් කරගන්නේ? දැන් වැඩක් වැඩි හම්බෙන්න දැන් යාලා කෝල් එකක් නේ දෙනවා කිව්ව දැන් බලපු වැඩ පොළමුකු. එයාලා පණිවිඩයක් දෙන්නම් කිව්වා. පණිවිඩයක් දෙන්නම් කිව්වා. දැන් මොනා කරන්නේ? මම කල්පනා කරන්නේ ඒක නෑ වෙන මොකුත් නවුලක් නෑ. දැන් ඉතින් ආයෙ පඩියක් ගන්න කම්මනේ. මොනවා හරි කරගන්න බෑ. ඔව්. ආර කේස් එක තමයි නේ. මේ ඔයා කලබල වෙනතු පොඩ්ඩක් ඉන්න කොහොම මෙච්චර ප්‍රශ්නයි. ගෙදර කාන්තාව විදිහට මටත් ලොකු වගකීමක් තියෙනවනේ. ඔයා පොඩ්ඩක් කොහොම ඉන්නකෝ මං එද්දි. ඔයාගෙන් මම ගෙදර ඔය මොකක් ඔය? මේක තියෙන්නේ සල්ලි. ඔයාගෙන් මං ගෙදරට බඩු ගේන්න කියලා සල්ලි ඉල්ලගත්තනේ ඔයා වැඩට යද්දි. ඒ සල්ලි වලින් මං ගෙදරට බඩුත් ගෙනාවා. ටික ටික මේ ඉතුරු කරලා මේකට දැම්මා. ඉතුරු සල්ලි එකතු කරලා තියෙන්නේ. මේක ඇති අපිට මාසයක් වුණා ජීවිතේ මේක සල්ලි තියෙනවා. මම ඒක කරා. ඔව්. මම ලොකු ප්‍රශ්න කීතිය දන්නවා. ඒකනේ කියන්නේ ඉතින් ආයේ හරි එහෙනම් ඉතින් මේ අපිට වැඩක් හොයාගන්නකම් ඇතිනේ නේ. ඇති මාසයකට දෙකකට සල්ලි තියෙනවා. ඕක මේ එච්චර ගණන් ගන්න බෑ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒකනේ ඔයාගේ වක්කීමක් තමයි ඒක. ඉතින් මොකද අපිට තේරෙන්නේ නැහනේ. එහෙම තමයි කරන්න ඕනේ. එතකොට මේ හරි පහසුයි ජීවත් වෙන්න නේ. ඔයා හිතේ මම වියදම් කරා කියලා. මං හිතේ ඔයා ඔක්කොම වියදම් කළා කියලා මං ඔයාලට ගොඩක් සල්ලි දුන්නා මම දවස් 100ක් නම් දුන්නාද? මේකනේ. ඕවා මෙච්චර ප්‍රශ්නයි. යන්නේ කැම කන්න. යන්න.